දරුවන්ට ඉගැන්විය යුත්තේ සිතිය යුත්තේ කෙසේද කියා මිස සිතිය යුත්තේ කුමක්ද කියා නොවේ. අපි අයිවල් මේක. දරුවන්ට ඉගැන්විය යුත්තේ සිතිය යුත්තේ කෙසේද කියා මිස. ඒ කියන්නේ හිතන්නේ කොහොමද කියලා. හරි? මිසක් හිතන්න ඕනේ මොකක්ද කියලා නෙමෙයි. අපි හැමෝම උත්සාහ කරනවා ළමයිට නැත්තම් උගන්වන්න හිතන්න ඕනේ මොකද්ද කියලා නේ හිතන්න ඕනේ මොකද්ද කියලා උගන්වන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මාගරට් මීඩි කියනවා අපි දරුවන්ට උගන්වන්න ඕනේ සිතිය යුත්තේ කුමක්ද කියන එක නෙමෙයි සිතිය යුත්තේ කෙසේද කියලා. හරිද? ඒ නිසා අපි තේරුම් ගමු. මොකද එහෙම වුණොත් තමයි නිර්මාණශීලී මිනිස්සෙක් බිහි වෙන්නේ. එහෙම වුණොත් තමයි ස්වයංව හිතලා දෙයක් කරන්න පුළුවන් මිනිස්සෙක් බිහි වෙන්නේ. එහෙම වුණොත් තමයි යම්කිසි ප්‍රශ්නයකදී, යම්කිසි අර්බුදයකදී, යම්කිසි ගැටලුවකදී මේ ලෝකෙට යමක් දායාද කරනකොට ඒක හිතන්න පුළුවන් මිනිස්සු බිහි වෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කරපු දෙයක් ගැන හිතන මිනිස්සු තමයි බිහි වෙන්නේ. ඒ නිසා තමයි මාගරට් මීඩි කියන්නේ දරුවන්ට ඉගැන්විය යුත්තේ සිතිය යුත්තේ කෙසේද කියා මිස සිතිය යුත්තේ කෙසේද කියා මිස සිතිය යුත්තේ කුමක්ද කියා නොවේ කියලා. එමනම් අපි අදත් ඔබට ආරාධනා කරන රැඳිලා ඉන්න කියලා මනෝජ් නායක YouTube channel එකත් සමග අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා හැමෝම නීතියට යටයි. ජනපති කිව්වේ කාටද? එක අනතුරු ඇඟවීමක් එක්ක පොඩි බරක් සහිත කතාවක් ජනාධිපති පොඩි සැරට එහෙම එකක් ආමන්ත්‍රණය කරනවා. හරි? හැමෝම නීතියට යටයි. ජනපති කිව්වේ කාටද? අනිත් එක තමයි මන්ත්‍රී විශ්‍රාමයටව අහෝසියට සරල බහුතරය ඇති ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ඒ බව දන්වලා තිබ්බා. අද ඒ ගැන ටිකක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි දිට්වා වන්දි මහනුවරටත් කියලා අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා මනෝජ් නායක YouTube එකත් සමග තවමත් ඔබ අපිව subscribe කරලා නැත්තම් ඔබට හැකියාව තිබෙනවා මේ මොහොතේ අපිව subscribe කරලා අපේ නිත්‍ය ග්‍රාහකයෙක් බවට පත් වෙන්න. අපිත් එක්ක මේ මතවාදය බෙදා ගන්න, දැනුම බෙදා ගන්න, දේශපාලන කාලීන සමාජීය ආර්ථික නෛතික කරුණුකාරණා සිද්ධාන්ත නේ ඔබට දැනෙන දේ මට දැනෙන දේ අපිට දැනෙන දේ බෙදා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හැමෝම නීතියට යටයි. ජනපති අනතුරු ඇඟිව්වේ කාටද? නැත්නම් එහෙම කිව්වේ කාටද? දැන් ජනාධිපති මම හිතන්නේ ඊයේ දවසේ කුණ්ඩසාලේදී නේ අර අපි පස්සේ එකක් කතා කරනවා දිට්වා වන්දි මහනුවරට බෙදන්න ගිය ගමන ඇතුලේ ජනාධිපතිතුමා කතාවේ ජනාධිපතිතුමා කියනවා නීතියේ ඉරක් තියෙනවා. ඒ නීතියේ ඉරට යටින් තමයි හැමෝම ඉන්නේ. නීතියේ ඉරට උඩින් කිසිවෙක් නැත කියලා තමයි ජනාධිපතිවරයා කියන්නේ. ඕක තමයි අපි ඉඳන් කිව්වේ rule of law එහෙම නැත්නම් නීති ආධිපත්‍ය නීතිය පාලනය කියලා අපි ඉඳන් කිව්වේ. අපි ඉඳන් කිව්වේ නීතිය හැමෝටම සමාන වෙන්න ඕනි කියලා. කාලයක් තිබ්බා එක රටක් එක නීතියක් කියලා හදාගෙන එක රටක් එක නීතියක් කියලා කිව්වට එක රටක් තිබ්බද කියලා ප්‍රශ්නයක් තිබ්බා. එක නීතියක් තිබ්බද කියලා ප්‍රශ්නයක් තිබ්බා. ඇයි? දුප්පත් අයට එක විදිහකුත් පොහොසත් අයට එක විදිහකුත් නීතිය බලපාපු කාලයක්. උගත් අයට එක විදිහකුත් නූගත් අයට එක විදිහකටත් නීතිය බලපාපු කාලයක්. ධනවතුන්ට එක විදිහකුත් දුප්පත් මිනිස්සුන්ට තව විදිහකටත් නීතිය බලපාපු කාලයක් තිබ්බා. බලවතුන්ට එක විදිහක් සහ දුබලයන්ට තව විදිහකට නීතිය බලපාපු කාලයක් තිබ්බා. ප්‍රබලයන්ට එක විදිහකට ඒ වගේම අසරණ මිනිස්සුන්ට තව විදිහකට නීතිය බලපාපු කාලයක් තිබ්බා. ඒ නිසා එකම නීතිය වුණාට ඒ නීතිය එක එක සමාජ තත්ත්වයන් නේ සෝෂල් ස්ටේටස් ඒ වගේ ධනය බලය මුදල දේශපාලන හයිය දේශපාලන සම්බන්ධතා පවුල් පසුබිම මෙන්න මේ කරුණු කාරණා මත නීතිය එක එක විදිහට එක එක්කෙනාට ඇප්ලයි වෙච්ච කාලයක් තිබ්බා. නේ අපි දැක්ක කාලයක් සමහරක් අවස්ථාවලදී නාමල් රාජපක්ෂලා නේ චිචීලා ෂෝට්ස් ඇඳගෙන නේ කොටකල්සන් ඇඳගෙන CID ඇතුළට ගිහිල්ලා නිකන් වතුර බෝතලයක් හොල්ල හොල්ල ඇවිල්ලා
අපි කට උත්තරයක් දෙන්න ගියා වගේ කියාපු කාලයක් තිබ්බා. අපි දන්නවා ප්‍රමුඛ පෙළේ දූෂණ වංචා චෝදනා පිළිබඳව ප්‍රකාශ සටහන් කරගන්න ඕන වුණාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෝ එහෙම නැත්නම් අපි පුරුද්දට කියන දේ CID එකේ නිලධාරීන් නැත්නම් වංචා දූෂණ වැළැක්වීමේ විමර්ශනාංශයේ නිලධාරීන් ඒ අදාළ දේශපාලන බලවතුන්ගේ ආර්යාව ළඟට දේශපාලන බලවතුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ප්‍රකාශ සටහන් කරගත්ත වෙලාවල් තිබ්බා. ඒවා අපි දැක්කනේ. එතකොට සමහර දැන් ඔය දැන් මෑත කාලේ පවරපු නඩු ගත්තාම ඒ විමර්ශන කටයුතු මීට අවුරුදු 10කට කලින් පටන් ගත්ත ඒවා. කියන්නේ 2010 2015 2016 පටන් ගත්ත ඒවා. හැබැයි ඒවා ඉස්සරහට ගිහිල්ලා තිබ්බේ නැහැ. හරි? ඒවා ඉස්සරහට ගිහිල්ලා තිබ්බේ නැහැ. හරි? ඊට පස්සේ අපි දැක්කා ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුදීන් ඝාතනය, පාස්කු ප්‍රහාරය, ප්‍රගීත් එක්නැලිගොඩ මේ වගේ සිදුවීම් ගණනාවක් තිබ්බා. සිරස මාධ්‍ය ජාලයට පහර දීලා බෝම්බ තියලා නේ ක්ලේමෝ තියලා ගිනි තියලා එහෙම කරපු එක. රූපවාහිනී සංස්ථාවට ගිහිල්ලා රූපවාහිනී සංස්ථාව තුල පහර දීලා රූපවාහිනී සංස්ථාවේ සේවය කරපු අයව කපලා කොටලා දාපු ඒවා එහෙම අවස්ථා තිබ්බා. ලාල් මාවලගේ වගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ව ඇඟේ මං හිතන්නේ ලාල්යා මටම කියනවා ඇත්තටම මතක නැහැ 100 ගාණක් හෝ 200 ගාණක් මැහුම් තියෙනවා කැපුම් පාරවල් තියෙනවා. එහෙම අවස්ථා තිබ්බා. පොද්දල ජයන්ත වගේ මිනිස්සු අතපය කඩලා දාලා මලයි කියලා අතල්ලා දාලා ගිය මිනිස්සු එහෙම කාලවල් තිබ්බා. හැබැයි ඒ සිදුවීම් සම්බන්ධ විමර්ශන කටයුතු අවුරුදු ගාණක් ඒ ෆයිල් සමහර තැන්වල හිර වෙලා තිබ්බා. සමහරක් විමර්ශන කටයුතු කරගෙන යන විත්තිය පෙවුණා. හැබැයි සමහරක් අයගේ නම් මේ සිද්ධි වලට ඈඳිලා ආවහම සමහරක් අයගේ නම් ඒ සිද්ධිය ඇතුලේ එළියට හෙළිදරව් වෙනවා කියලා තේරුණාම ඒ ෆයිල් වහලා දාලා විමර්ශන කටයුතු නවත්තලා දාලා තිබ්බා. හැබැයි දැන් ජනාධිපතිවරයා මේ පැහැදිලිව කියන්නේ මොකද්ද? සියලු දෙනා ඉන්නේ නීතිය කියන ඉරට යටින්. නීතියේ ඉරට උඩින් කිසිවෙක් නැත කියන කාරණාව තමයි මේ ජනාධිපතිවරයා කියන්නේ. නේ ඒ විතරක් නෙමෙයි ජනාධිපතිතුමාත් මේ මම කියපු කතාව වෙනත් විදිහකට කියනවා. මොකද්ද කියන්නේ? ඉතින් කියනවා සමහර අයගේ රශ්මි කදම්බය නේ එතනට ලං වෙන්න බෑ නීතියට. ලං වෙනකොට නීතිය එළියට විසික් කළා දානවා, විකර්ෂණය කළා දානවා. හරිද? විසික් කළා දානවා. ඒ තැන් වලට ලං වෙන්න බෑ. ඒ තරම් ප්‍රබලයි, බලවන්තයි. හරිද? බලවන්තයි, ප්‍රබලයි. ඒ නිසා එහෙම ලං වෙන්න බෑ. හැබැයි දැන් ජනාධිපතිවරයා කියනවා නෑ නෑ. එහෙම නෙමෙයි මෙතනින් එහාට වෙන්නේ. සියල්ලෝ නීතියේ ඉරට යටින් සිටින්නේ කියලා. හරි? සියල්ලෝ නීතියට යටින් සිටින්නේ කියලා කියනවා. ඒ නිසා දැන් අපිට පැහැදිලිව කියන්න තියෙන දේ තමයි මේක ඇවිල්ලා අනතුරු ඇඟවීමක්. මේක Taman තමයි සියල්ල කරන්න පුළුවන්. අපි තමයි හාර හයියක් තියෙන සෙට් එකක්. අපි දේශපාලන බලවත්තු අනේ දේශපාලන බලවන්තයෝ අපි. හරි? අපි ප්‍රබලයෝ. අපි ධන කුවේරයෝ. ඒ නිසා අපි මොන වැඩේ කරත් අපිට නීතියට කිට්ටු වෙන්න බෑ කියලා හිතාගෙන හිටපු අයට මේ වෝනින් එක දීලා තියෙනවා. මම හිතන්නේ ඒක ගැන 아무තෙන් හිතන්න දෙයක් නැහැ. මේ රටේ පළවෙනි වතාවට විධායක ජනාධිපතිවරයෙක්ව දවස් කීපයකට හරි රක්ෂිත බන්ධනාගාර ගත කරලා තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නේ අපි දන්නවා දින 3ක් හෝ 4ක් ඔහුට රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න සිද්ධ වුණා. ඔහු එතනින් දැඩි සත්කාරයක වෙන කතාවක්. හැබැයි ඔහු රක්ෂිත බන්ධනාගාරයට ඇතුළත් කරා. හරිද? ඒ නිසා විධායක ජනාධිපතිවරයෙක්ගෙම හිටපු මේ වැඩේ පටන් ගත්ත නම් අනිත් අය ගැන කවර කතාවද කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා තව හිටපු විධායක ජනාධිපතිවරු හිරගෙදරට ගියොතින් ඔවුන් සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වුණොතින් ඔවුන්ගේ ආර්යාව ඔවුන්ගේ දරුවෝ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වුණොතින් දැන් අලුත් කතාවක් හදාගෙන යනවා. ඒවට කියන නම තමයි මර්ධනය. අපරාධයක් සම්බන්ධව ප්‍රකාශයක් ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියන එක මර්ධනයක්ද? හොරකමක්, දූෂණයක්, වංචාවක්, මිනීමැරුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න එන්න කියන එක. අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියක් ඉදිරියට ගෙනියන එක මර්ධනයක්ද? මේ රටේ ඔබයි මායි අපේක්ෂා කරේ මේ තත්ත්වය නෙමෙයිද? කිසිම ભેදයකින් තොරව ජාතියක්, ආගමක්, කුලයක්, මතයක්, දේශපාලන පක්ෂයක්, දේශපාලන තනතුරක් එහෙම නැත්නම් ධනයක් එක්ක එකතු වෙච්ච ප්‍රබල භාවයක් එක්ක
ඒ නිසා ඒ කිසිම බෙදීමක් නැතුව හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක නෙමෙයිද ආදරණීය අම්මේ තාත්තේ ඔබයි මයි දයබල සහෝදරයා සහෝදරිය ඔබයි මයි අපේක්ෂා කරේ. එහෙම තැනක් තමයි අපි අපේක්ෂා කරේ. අපි අපේක්ෂා කරේ එහෙම තැනක්. මොකද අපිට ඕනේ එහෙම රටක්. එහෙම රටක් තමයි අපි අපේක්ෂා කරේ. හරි? වැරදි නම් වැරදි. හරි නම් හරි. ඔච්චරයි සරලයි සිද්ධාන්තය. හරිද? ඒ නිසා නීති ඉදිරියේ සියල්ල සමාන වෙන රටක් තමයි අපි අපේක්ෂා කරේ. හරි? අපි අපේක්ෂා කරේ. ඒ නිසා එහෙම රටක් හදන්න තමයි එහෙම වෙනසක් හදන්න තමයි අපි හැමෝම මේ එකට පෙළ ගැසුනේ. විශේෂයෙන්ම අරගලයේ කාලේ මේ කතා කරපු සිස්ටම් චේන්ජ් එක කියන්නේ ඒක තමයි. හැබැයි දැන් ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න ඕනේ කියලා අරගල කරපු ඇතැම් පාර්ශ්ව වලටම අමතක වෙලා තියෙනවා. ඇයි? එයාලට දැන් ඒක රිදෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා කියනවා අපේ කෑල්ල ඇරෙන්න අනිත් ටික වෙනස් කරමු. නේ? ත්‍රිරෝද්‍ර සහෝදරයෝ ඉඳන් කියනවා අපේ කෑල්ල ඇරෙන්න අපි අනිත් ටික වෙනස් කරමු. දීවරයෝ කියනවා අපේ වැඩේ ඇරෙන්න අපි අනිත් ටික වෙනස් කරමු. නැත්තම් වෛද්‍යවරු කියනවා අපේ කෑල්ල ඇරෙන්න අපි අනිත් ටික වෙනස් කරමු. ඒක නෙමෙයි කතන්දරේ. කාගේවත් කෑල්ලක් නෑ මේක ඇතුලේ. අපි හැමෝටම පොදුයි. සමහරක් දේවල් අපිට අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ කතාව පොදුයි. ඒ පොදුභාවය ඇතුලේ හරිද? ඒ පොදුභාවය ඇතුලේ නිශ්චිතව සියල්ලෝ ඉන්නේ නීතියට යටින් තමයි. ඒක තමයි ජනාධිපතිවරයා මේ කියන්නේ. බලන්න මේ කතාව. මේ රටේ අපි තහවුරු කරන්න ඕනකම තියෙනවා. නීතිය රේඛාවක් තියෙනවා. ඒ නීතිය රේඛාවට යටින් තමයි ඔක්කොම ඉන්නේ කියලා. කිසි කෙනෙක් නීතිය රේඛාවෙන් උඩට පනින්න බෑ. එහෙම රටක් අපිට අවශ්‍යයි. අපි හැමදෙනා නිකන් හිතුවොත් ඔබ හොරකම් කරමුට කැමතිද? නෑ. ඔබ නීතිය සහිත රටක් ඕනද? ඔව්. අපි හැමදෙනාගේ සංකල්ප උවමනාවන් ඊටම යුක්තිසහගත උවමනාවන් තියෙනවා. කවදා කවුරු කොයි කාලේ මොනතරතුර දරමින් මොනතරම් විරාජමානව වැජබුණත් ඒ හැම කෙනාම නීතිය හමුවට ගිනවා. සමහර නීතිය අත නොතියයි කියලා සමහර අය හිතන් හිටියේ. ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ හැමෝටම රැස්වලල්ල. නීතිය ඒගොල්ලෝ ගාවට එන්න බෑ. නීතිය ඒගොල්ලෝ නිකන් විකර්ෂණය කරනවා. ඒගොල්ලෝ වටා එක්රැස් කරන රශ්මි කදම්බිය. ඒ රශ්මි කදම්බියට ඒගොල්ලෝ ගාවට නීතියට එන්න බෑ. නීතිය ඒගොල්ලෝ ගාවට නීතිය පිලිස්සෙනවා. එහෙම හිතන් තිබුණේ. ඒ නිසා තමයි කිව්වේ ලොක්කන් හමුවේ නීතිය නිකන් මකුළු දැලක් වගේ කිව්වා. මකුළු දැලක් වගේ. මේ මකුළු දැලට පොඩි අය විතරයි යහුවෙන්නේ. ලොකු අය යහුවෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ රශ්මි කදම්බියට නීතිය පිලිස්සෙනවා. එහෙම රටක් තිබුණේ. ඒගොල්ලෝ ගොඩක් අය හිතුවා නීතිය තමන් ගාවට එන්නේ නැති වෙයි කියලා. ඒගොල්ලෝ නීතිය තමන් ගාවට එනකොට තමන්ට හිතා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙමින් තියෙනවා. හැබැයි ලොකු පොඩි උස් මිටිකම් කිසිදු ભેදකින් තොරව නීතිය හැම කෙනා ගාවට වෙනවා. ඒ නිසා බිය යුතු වන්නේ තැතිගෙන්මට ලක් වීනවන්නේ අපරාධකරුවන් මිසක පොදු මිනිස්සු නෙවෙයි. දැක්කනේ. ඒ නිසා කතාව ඉතාමත් පැහැදිලි. ජනාධිපතිවරයා දරන ස්ථාවරය පැහැදිලි. අපි කියන්නේ ඒක ශක්තිමත් වෙන්න ඕනේ. මෙතෙන්දී විමර්ශන අංශයන් ශක්තිමත් වෙන්න ඕනේ. අධිකරණ ශේත්‍රය ශක්තිමත් වෙන්න ඕනේ. අධිකරණ අමාත්‍යාංශය ශක්තිමත් වෙන්න ඕනේ. රජයේ මේ සම්බන්ධ පැහැදිලි ස්ථාවරයක ඉන්න ඕනේ. හැමෝටම කරුණු කියන අවස්ථාවක් තියෙනවා. ස්වාභාවික යුක්ති මූලධර්මය කියලා එකක් තියෙනවා. ඒ නිසා සියලු පාර්ශ්වවල සම්බන්ධ වෙන්න ඕනේ. හැබැයි මාස ගණන් වලින් නඩු කල් දාලා මේ මාස 5 කල් දාලා ඒකට හරියන්නේ නැහැ. අප අධිකරණ සේවා කමිෂන් සභාවත් යම් මේ ගැන යම් කිසි අවධානයක් යොමු කරන්න වෙයි. නඩු කල් දානකොට මාස 2කට වඩා උපරිම කල් දාන්න දෙනවා නම් ඒවට මොන හරි හේතු සහිතව හේතු දක්වන්න කියලාවත් වරු විනිශ්චයකාරතුමන්ලට කියලා. මොකද මේ මාස 5යි නඩු කල් දාලා මේ නඩුව අහලා ඉවර කරන්න බෑ. හරිද? ඒ නිසා මේ නඩු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා ඒ නඩුව අහන්න සිද්ධ වෙයි. අනිත් එක තමයි මන්ත්‍රී විශ්වාමයටුප අහෝසියට සරල බහුතරය ඇති. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධ පෙත්සම් කීපයක් ඉදිරිපත් කළාද? මම දැන් පෙත්සම් 5ක් ඉදිරිපත් වෙලා තිබ්බා. මන්ත්‍රී විශ්වාමයටුප අහෝසි කිරීම පිළිබඳව. පෞගි දවස්වල මියගිය නන්දන ගුණතිලක මේ සටනේ සෑහෙන්න හිටියා මරාගෙන මැරනවා කියලා කිව්වේ නන්දන ගුණතිලක තමයි ඒක අවස්ථාවකදී. එතකොට ඒ අවස්ථාවත් එක්ක ගත්තාම මම හිතන්නේ තව මන්ත්‍රීවරු රාශියක් ගියා මේක ව්‍යවස්ථාවට පටහැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේක වෙනස් කරනවා නම් 3න් 2ක් ඕනේ. 3න් 2ක් නෙමෙයි ජනමත විචාරණයක් ඕනේ. හරි මොකද මේ ආණ්ඩුවට 3න් 2ක් තියෙනවානේ. ඒ නිසා ජනමත විචාරණයක් ඕනේ. එහෙම කතා ගොඩාක් කියාගෙන ගියා. හැබැයි ඊයේ දවසේ ගරු කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පෙත්සම් පිළිබඳ තීන්දුව කතානායකවරයාට යොමු කරලා තියෙනවා. මේ මන්ත්‍රී විශ්වාමයටුප අහෝසි කිරීමේ පනතට. හරි ඒ කියන්නේ මන්ත්‍රී විශ්වාමයටුප දැන්ට පනත් කෙරුපත් දැන්ට තියෙන එකක්. ඒ පනත අහෝසි කිරීමේ පනතට. ඒ පනතේ කිසිදු වගන්තියකින්
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඒ කියන්නේ කිසිදු වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නැත කියලා. හරිද? අනනුකූල නැහැ කියලා. හරිද? ඒ නිසා මේකට 아무තු දෙයක් ඕනේ නැහැ පාර්ලිමේන්තුවේ සරල බහුතරය ප්‍රමාණවත් කියලා. හරි? සරල බහුතරය කියලා කියන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පිරිසෙන් දෙකෙන් එකකින් පාර්ලිමේන්තුවේ ඔක සම්මත වුණාම ප්‍රමාණවත්. හරි? ඒ කියන්නේ මේ 225 නෙමෙයි පාර්ලිමේන්තුවේ එදා සභාගර්භයේ ඉන්න පිරිසෙන් සරල බහුතරය කියලා අදහස් කරන්නේ ඒක තමයි. හරි? සරල බහුතරය කියලා කියන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පිරිසෙන් එදා දවසේ සභා වාරයේ ඉන්න අයගෙන් දෙකෙන් එකක් තමයි සරල බහුතරය කියලා කියන්නේ. හිටියාම ඇති කියලා. ඒ නිසා මේක කවුරුත් හිත රිදව ගන්න දෙයක් නෙමෙයි. මේක පැහැදිලිව ජාතික ජනබලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ ජනාධිපතිවරයා ජනාධිපතිවරුන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවේ වගේම ඒ ප්‍රතිපත්ති මාලාව තමයි ඉදිරිපත් කරේ ජාතික ජනබලවේගයේ මහමැතිවරණ අවස්ථාවේදී ඒ වෙලාවේදීත් ඉදිරිපත් කරේ ඒකේ පැහැදිලිව තියෙනවා මේ മന്ത്രി විශ්‍රාමයට පහොසි කරනවා කියලා. ඒකේ පැහැදිලිව තිබ්බා ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා කියලා. හරිද? කවුරු හරි හිතනවා නම් දැන් මේ විශ්‍රාමයට කප්පාදු කරපු නිසා මාර වැඩේ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට මාරවුලක් වෙනවා. මිනිස්සු කවුරුත් ඡන්දෙ ඉල්ලන්නේ නැති වෙයි කියලා අපි කියන්නේ ඔය එහෙම හිතන කට්ටිය ඉල්ලන්නේ නැතුව ඉඳලා බලන්න තව කොච්චර දෙනෙක් ඡන්දෙ ඉල්ලයිද කියලා. හරිද? ඡන්දෙ ඉල්ලයිද කියලා. මේ අවුරුද්දක් පාර්ලිමේන්තුවේ ඉඳලා ඊට පස්සේ තව ටිකක් කියලා කෑල්ල එකතු කරලා විශ්‍රාමයට පුකුත් හදාගෙන වාහන පර්මිට් එකකුත් අරගෙන මං කියන්නේ මහජන සේවය කරන්න එනවා කියලා අන්තිමට ඒකද කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා එතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්තරය වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කර ගැනීම හැකියාව තිබෙනවා. මම හිතන්නේ ආණ්ඩුව ලබන සතිය වෙනකොට මම හිතනවා ලබන සතිය පාර්ලිමේන්තුව ඇති කියලා. ලබන සතිය වෙනකොට ඒක ඊළඟ පාර්ලිමේන්තුව පැවැත්වෙන දවසක් වෙනකොට න්‍යාය පුස්තකයට ඔක නැවත ඇතුළත් කරලි වෙලා මේක මේ පනත සම්මත කරගන්න තියෙන්නේ කියලායි අපිට කියන්න තියෙන්නේ. රයිට්. එතකොට සමහරව ආලා තිබ්බා ඒක ගත්තාම රට ඔයාලට අර වෙහෙර ගිලපුන්ට අග්ගලාවත් කජ්ජද්ද කිලවුවා වගේ කතාවක් තමයි ඔයගලන්ට තියෙන්නේ. ඔයාලා අහන්නේ රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා ලක්ෂ 140ක් හරි 160ක් හරි මුදල් අවභාවිතක් වුණාම කිව්වම ඔයගොල්ලෝ අහනවා ඒකත් මහලු ගානක්ද කියලා. හරිද? විශ්‍රාමයට ගැන මොන හරි කතාවක් ඔයගොල්ලෝ අහනවා ඒක කරාම රට සංවාදය. දැන් ඔයාලට තේරෙන්නේ නැහැ රුපියල් එකතු වෙලා තමයි බිලියනේ හැදෙන්නේ කියලා. ඇයි? ඔයාලට එහෙම මේ මොකද මිනිස්සුන්ගේ සල්ලිනේ ඔයගොල්ලෝ එහෙට මෙහෙට කරන්නේ. දැන් ඔයාලට ඔක දැනෙනවා තමන්ගේ සල්ලියක් තමන්ගේ රුපියලක් හරි එහෙට මෙහෙට වුණා නම් තමන්ගේ ලක්ෂයක් දෙකක් තුනක් එහෙට මෙහෙට වුණා නම් අන්න ඒක ඔයගොල්ලන්ට මාර ලොකු ගාණක්. හැබැයි රටේ මිනිස්සුන්ගේ පොදු මුදල් මේ ජනතාවගේ සල්ලි ඔබයි මායි අපි හැමෝම ගන්න ටොපියකින් පවා ගෙවන බදු සල්ලි. හරි නැත්නම් අපි ගෙවන ආදායම් බදු සල්ලි. මේ සල්ලි වලින් තමයි මේගොල්ලෝ මෙච්චර කල් මේ දේශපාලඥයෝ ගේම් ගහන්නේ. ඒ නිසා එයාලා අපෙන් අහනවා ඕකත් මහ ලොකු ගාණක්ද කියලා. අපිට කියන්නේ සරල කතන්දරයක්. ඔව්. ඒක ඔයාලට මහ ලොකු ගාණක් නොවුනට මේ රටේ ඉන්න අහිංසක අම්මා තාත්තට අහිංසක කොල්ල කෙල්ලට තරුණයා තරුණියට ඒක ලොකු ගාණක් තමයි. ඒක මේ රටට ලොකු ගාණක් තමයි. හරිද? ඒ නිසා ඒ ගානේ ලොකු පොඩි බල්ල වැඩක් නැහැ. මේ රුපියලක්වත් අපතේ යන්න දෙන්නේ නැතුව රුපියලක්වත් නාස්ති කරන්න දෙන්නේ නැතුව රුපියලක්වත් අනවශ්‍ය දේවල්ට වැය කරන්න දෙන්නේ නැතුව රැක ගැනීම ඇතුලේ තමයි අපිට මේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා අපි හැමෝම විශ්වාස කරනවා. මොකද ඒ තරමට අපේ රට හිඟන රටක් බවට, අපේ රට බංකොලොත් රටක් බවට, අපේ රට ආර්ථිකව කඩාවැටුණු රටක් බවට, අපේ රටේ භාණ්ඩාගාරය හිස් වෙච්ච රටක් බවට පොල් කට්ටක් අරගෙන ලෝකේ පුරා අතපාමින් ගිහිල්ලා ණය ගන්න සිද්ධ වෙන තත්වෙට මේ රට පත් කරලා තියෙනවා ඒ පහුගිය අතීතයේ හිටපු දේශපාලන අධිකාරීන් විසින්. හරිද? දේශපාලන අධිකාරීන්. ඒ නිසා මේ හැම රුපියලක්ම අපිට ඉතිරි කරගන්න එක වැදගත්. හැම ලක්ෂයක්ම, හැම මිලියනයක්ම, හැම බිලියනයක්ම අපිට වැදගත්. ඒක ඔයාලට නොවටිනා ගාණක් වෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ ඒ තරම් නාස්තිකාර ක්‍රමවේදයක්, ඒ තරම් නාස්තිකාර ජීවිතයක්, ඒ තරම් නාස්තිකාර ආර්ථික ක්‍රමයක් තමයි ඔයගොල්ලෝ නඩත්තු කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔයගොල්ලෝ අහන්නේ ඕකත් මහ ලොකු ගාණක්ද කියලා. රයිට්? ඒ නිසා ඒක අපිට වැදගත්. මේ විතරක් නෙමෙයි අනිත් ඒවාත් කප්පාදු කරන්න ඕනේ. හරි? අනිත් ඒවාත් කප්පාදු කරලා දාන්න. කප්පාදු කරලි වෙලා මේ අවශ්‍ය කාරණා රට ගොඩනැගීමේ කාරණාවට අවශ්‍යව ඇති වෙන්න වියදම් කරන්න ඕනේ. හරිද? ඇති වෙන්න වියදම් කරන්න ඕනේ. දැන් අපි දැක්කා ඒ වගේ අවස්ථාවක් තමයි දිට්වා සොලි කුණාටුව නිසා ඇති වෙච්ච ව්‍යසන තත්වෙන් නේ
ගෙවල් පිටින් ගියානේ. ගෙවල් පිටින් නැති වෙලා ගියා. දැන් ඊයේ දවසේ අපි දැක්කා ඒකේ වන්දි ප්‍රදානයක් කරනවා මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේදී. එතෙන්දිත් අපි දැක්කා රුපියල් ලක්ෂ 20 ගානේ ඒ අදාළ අයට ගෙවන් ලබා දෙනවා. හරි. ඒ අදාළ අයට ලබා දෙනවා. ඒ අදාළ වන්දි මුදල් ලබා දෙනවා. මේ සියල්ල මැද්දේ අනේව කරන්න ඕනේ තමයි. අයුව වියදම් නෙමෙයි. ඒව දරා ගන්න ඕනේ. ඇයි? ඒ අපේ රටේ අහිංසක මිනිස්සුන්ට වෙච්ච දේවල්. ඒ නිසා ඔයාලා එක නාස්ති කරා වගේ නෙමෙයි. මේ අහිංසක මිනිස්සුන්ට මේ මුදල් ලබා දීම අතිශයින් වැදගත්. හරි? අතිශයින් වැදගත්. ඒ නිසා මේ දික්වා ව්‍යසනයේ හරහා වෙච්ච හිංසාවට පීඩාවට පත් වෙච්ච හරි අසරණභාවයට පත් වෙච්ච අපේම රටේ අපේම ආදරණීය මිනිස්සුන්ට විශේෂයෙන් මහනුවර ප්‍රදේශයට අපි දැක්කා ඊයේ දවසේදී ගරු ජනාධිපතිවරයා විසින් ගිහිල්ලා ඉවෙලා ඒ අදාළ මුදල් ලබා දීම සිද්ධ කරගෙන යනවා. හරි? ඒ නිසා අපි කියන අන්නේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඒ විශ්වාසය තියෙන්න ඕනේ. මම හිතන්නේ ජනතාව වැඩියෙන්ම රජයක් ගැන එහෙම නැත්නම් මේ දීපු දේනේ ලක්ෂ 50ක් දෙනවා ලක්ෂ 20ක් දෙනවා හේනක් පාලුනොත් තව දෙනවා වගාවක් පාලුනොත් දෙනවා සත්ව ගොවිපලක් පාලුනොත් දෙනවා යම්කිසි තමන්ගේ කර්මාන්තශාලාවක් අහිමි වෙලා තියෙනවා නම් ඒවට මුදල් ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ විශ්වාසය ගොඩනැගිච්ච අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත් වෙමින් තියෙනවා. මේ අවුරුද්ද පත් වෙමින් තියෙනවා. මේ වියදම් නිශ්චිතව ඒ අයට ලබා දෙන්න ඕනේ. ඒ සහනාධාර, ඒ ආධාරය, ඒ උපකාරය නිශ්චිතව ඒ විපතටපත් වෙච්ච ජනතාවට ලබා දෙන්න ඕනේ. ඒක ජනාධිපතිවරයා විසින් කරගෙන යනවා. මේ රජය විසින් ඒක කරගෙන යනවා. ඒක නාස්තියක් හෝ ඒක වෙනත් දේශපාලන ව්‍යාපාරයක් හෝ නෙමෙයි. මොකද මේ රටේ අහිංසක මිනිස්සු තමයි මේ පීඩාවටපත් උනේ. ඔවුන්ට සාධාරණය, ඔවුන්ට අතහිත ලබා දීම කරන්න ඕනේ. අපි ජනාධිපතිවරයා ඒ ආධාර බෙදීමේ වැඩ පිළිවෙල සම්බන්ධ වෙච්ච වීඩියෝවේ අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරනවා. නැවතත් අපි හම්බෙමු. අපි ඔබට ආරාධනා කරනවා. ඔබ ඔබේ දරුවන්ට උගන්වන්න ඕනේ සිටිය යුත්තේ කෙසේද කියලා මිසක් හරිද? සිටිය යුත්තේ කුමක්ද කියලා නෙමෙයි. එතකොට අපිට හොඳ පුරවැසියෙක් හෙට දවසවල බිහි කරගන්න හැකියාව ලැබෙවි. ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කුණ්ඩසාලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද වන්දි හිමි වූයේ කුණ්ඩසාලේ මැදදුම්බර පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාවටයි. පූර්ණ හානි වූ නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලබා දීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකයේ ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක්පත් පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගංගවඩ බෝර්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ARM ගයානි කුමාරි